අද බලමු කොහොමද නිවැරදි ලෙස මැෂින් එකට අපි නූල දාගන්නේ කොහොමද? ඒ වගේම තමයි අපේ යට නූල පුරවගන්නේ කොහොමද කියන එක අද බලමු. ඒ වගේම තමයි මැෂින් එක අපි භාවිතා කරන්නේ කොහොමද? මැෂින් එකේ නිවැරදි ලෙස වාඩි වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි මැෂින් එකෙන් නිවැරදි ලෙස මහන්න පුරුදු වෙන්නේ කොහොමද? මේ කිසිම දැනුමක් නැහැ. මැෂින් එක දන්නෙත් නැහැ, මුකුත් නැහැ. අන්න ඒ වගේ කෙනෙකුට තමයි මම මේ කියලා දෙන්නේ. මුලින් ඉඳලා මෙතකොට ඔයාලට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙතනින් අපි නූල දාගන්න ඕනේ. මේ විදිහට දාගෙන මේ විදිහට අපේ නූල අරගෙන මෙන්න මේ පහළ කවයට අපි නූල දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. යටින් තමයි දාන්නේ. මේ විදිහට යටින් දාලා ඊට පස්සේ අපේ නූල මෙන්න මේ සිදුරෙන් එළියට ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ සිදුරෙන් අපේ නූල එළියට ගන්න ඕනේ. ඊට පස්සේ අපේ බොබින් එක අරගෙන අපි මෙන්න මේ කොටසට ඇතුල් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ මේ නූල අරගෙන මේ විදිහට පහලින් තමයි ඔතාගන්නේ මේ. පහලින් මේ විදිහට ඔතා ගන්නවා. ඊට පස්සේ අපි මෙතනින් මේ විදිහට තද කරනවා. අපි නූල් පුරව ගද්දි යට නූල පුරව ගද්දි අපි අනිවාර්යයෙන්ම අපේ මේ පුට් එක උස්ස ගන්න ඕනේ. මෙන්න මේ විදිහට පුට් එක එසවිලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ යට සැටල් බොබින් ඔක්කොම අයින් කරලා තියෙන්න ඕනේ. මේක දැන් අයින් කරලා තියෙන්නේ මම. මේකේ නැහැ. සැටල් බොබින් මොනවත්ක්ම යට තියෙන්න බෑ. මේ විදිහට පුට් එක උස්සලා ඊට පස්සේ තමයි අපි නූල පුරව ගන්න ඕනේ. හරි. අපි බලමු දැන් මැෂින් එකට නූල ගෙනියන්නේ කොහොමද කියලා. මේ විදිහට නූල් කෝන් එක දාලා මෙන්න මෙතනින් අපි මේ ඉස්සරහට ගන්න ඕනේ. මේ විදිහට මේ පැත්තේ ඉඳලා අපි ඉන්න පැත්තට නූල අරගෙන මෙන්න මෙතනින් අපි නූල දාගන්න ඕනේ. අපේ මේ නූල මෙන්න මේ පැත්තෙන් දාන්න ඕනේ. මේ පැත්තෙන් දාලා එතනින් එහෙම ගන්න ඕනේ. අරගෙන අපේ මේකේ සිදුරු දෙකක් තියෙනවා. සමහර ඒ වගේ සිදුරු තුනක් තියෙනවා. අපේ මේ අවසාන සිදුරෙන් ආපහු මේ පැත්තේ ඉඳලා මේ පැත්තට දානවා නේ. එහෙම ගන්න. මේ විදිහට පොඩි පැටලි වෙල්ලක් පටලවන්න. ඊට පස්සේ අපේ මේ රවුම තියෙනවා. අපේ රවුමෙන් තමයි ඉස්සෙල්ලාම මේ විදිහට පටලවන්නේ. නේ? රවුමෙන් පටලවලා මේ අපේ මේ කෑල්ලේ මේ නූල දාන්න ඕනේ මේ විදිහට. මෙතන මේ කෙලින් එන නූලත් මේක ඇතුළට දාගන්න පුළුවන්. එහෙම වුණාම පොඩ්ඩක් මහද්දි හිර ගතිය වැඩි. ඔයාලගේ මැහුම බුරුල් නම් මේකත් මේක ඇතුලෙන් දාගන්න. ඊට පස්සේ අපේ මේ මෙතන කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල පහලින් මෙහෙම ඔන්නෝම ගන්න නූල. අරගෙන අපේ මේ මෙතනත් තව සිදුරක් තියෙනවා. මේ සිදුරෙන් දාන්න ඕනේ. මේ පැත්තේ ඉඳලා මේ පැත්තට මේ විදිහට ගන්න. හරි. ඊට පස්සේ මේ සිදුරෙන් දාගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන කෑල්ලක් තියෙනවා. මෙතන මේ විදිහට එකපාරක් දාලා ගන්න. අරගෙන ඔන්න අපි ඉදි කටුවට නූල දාගන්න ඕනේ. මම ඔයාලට ඉදි කටුව දාන විදිහත් කියලා දීලා ඊට පස්සේ නූල දාන විදිහ කියලා දෙන්න. අපිට මේ ඉදි කටුව බුරුල් කරගන්න පුළුවන්. මෙතන ඇණයක් තියෙනවා. මේ ඇණෙන් අපි ඉදි කටුව මෙන්න මේ විදිහට බුරුල් කරගන්න. මේ ඇණේ බුරුල් කරගන්න. බුරුල් කරලා ඉදි කටුව මෙන්න මේ විදිහට ගන්න. දැන් ඔයාලගේ ඉදි කටුව මැෂින් එකට එද්දි දාලා ඉන්නේ. ආය අලුතෙන් ඉදි කටුවක් මාරු කරගන්නවා නම් ඒ විදිහට මාරු කරගන්න. මේ ඉදි කටුවේ තියෙනවා කාණුවක්. මේ විදිහට අපේ නියපොත්ත දාන්න පුළුවන් විදිහට කාණුවක් තියෙනවා. මේ කාණුව අපේ වම් අත පැත්තට හිටින විදිහට තමයි දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අරගෙන මේ විදිහට මෙන්න මෙහෙම මේක ඇතුල් කරගන්න. ඒ වගේම කාණුව කොයි පැත්තටද තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට බලන්න.
මෙන්න මේ විදිහට බලලා ඇනේ තද කරගන්න. වම් පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට නූල දාගන්න පුළුවන් මේ. වම් අත පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට අපේ මේ නූල දාගන්න ඕනේ. හරි. යට නූල දාගන්නේ මෙන්න මෙහෙමයි. මේ විදිහට ගන්න. මේ විදිහට අරගෙන බොබින් එක දාන්න. දාලා මේ සිදුරස්සෙන් අරගෙන මේ පැත්තට ගන්න. අරගෙන මේක අපි පොඩ්ඩක් මෙහෙම ඈඩ් කරන්න ඕනේ. ඈඩ් කරලා අපි මේක යටින් ඔන්නෝම දාගන්න ඕනේ. නේ? ඔන්න ඔය විදිහට දාගෙන අපිට පුළුවන් නූල උඩට ගන්න. මෙන්න මේ විදිහට. හරි. නූල උඩට අරගෙන මේ පැත්තට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පුට් එක ගලවන්න පුළුවන්. මේ මෙතන ඇනේ තියෙනවා. මේ ඇනේ බුරුල් කරන්න තියෙනවා. මෙන්න මේ විදිහට මෙහෙම ගලව ගන්න පුළුවන්. මම මේ පුට් එකම දාන්නේ. වෙන පුට් එකක් ඔයාලට අවශ්‍ය නම් ඒ පුට් එක දාලා මෙන්න මෙහෙම තද කරගන්න. දාලා මෙන්න මේ විදිහට ඇනේ තද කරගන්න. මේක හොඳටම ඇනේ තද වෙන්න ඕනේ. මොකද නැත්තම් මහද්දි බුරුල් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මහන එකේ අපේ මැෂින් එකේ පාලනය තමයි වැදගත් වෙන්නේ. ඉතින් එතකොට අපි මේ මහන්න යම්කිසි ක්‍රමවේදයකට අනුව තමයි ඉස්සෙල්ලාම මැෂින් එක පුරුදු වෙන්න ඕනේ. දැන් සමහර අයට මැෂින් එක හොඳටම පුරුදු ඇති. පුරුදු නැතිම අය ඇති. ඒ කියන්නේ මැෂින් එකක් තාම අරගෙනවත් නැති අය ඇති. ඉතින් අරගෙන මැෂින් එක මුලින්ම පුරුදු වෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ඒ වගේම තමයි කාර්යක්ෂමතාවය වැඩි අඩු මැෂින් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට ෆෝටබල් මැෂින් එකක් ගන්නත් පුළුවන්. ඒකෙන් ලොකු වැඩක් කරගන්න බෑ. ඒ වගේම තමයි අපිට කාලය ගොඩක් යනවා. මේ වගේ මැෂින් එකක කාර්යක්ෂමතාවය වැඩි. ඉතින් මේ වගේ මැෂින් එකක් තමයි අපි ව්‍යාපාරයක් කරනවා නම් අනිවාර්යයෙන්ම මිලදී ගන්න ඕනේ. කාර්යක්ෂමතාවය මේ වගේ උපරිමේ තියෙනවා. මේකෙත් තව දියුණු වෙලා ගොඩාක් විදිහේ මැෂින් තියෙනවා. නූල කැපිලා එන ඒ විදිහට මැෂින් තියෙනවා. අපි මේ මැෂින් එක චුකි නෝමල් සාමාන්‍ය නෝමල් මැෂින් එකක්. එතකොට මේ වගේ මැෂින් එකක් අපිට ඕවර්ලොක් මැෂින් එකකුයි තිබුණා නම් අපේ සාමාන්‍ය ව්‍යාපාරයක් කරගෙන යන්න අපිට හොඳටම ඇති. ඉදි කටුවට කෙලින් වාඩි වෙන්න. මුල්ම කාලේ මැෂින් එක ගැන මුකුත්ම දන්නේ නැහැ. මහන්න දන්නේම නැති අය නූල අයින් කරලා සැටල් එක අයින් කරලා බොබින් එක සැටල් එක දෙකම අයින් කරලා ඉදි කටුව අයින් කරලා නූල් ඔක්කොම අයින් කරලා නිකන් මැෂින් එක ඔහේ පාගන්න. දවසක් විතරම මැෂින් එක ඔහේ පාගන්න. පෑගුවට පස්සේ තමයි කකුලේ වේගය හැදෙන්නේ. කකුලේ වේගය හැදුනට පස්සේ මේ විදිහට නූල් දාලා සැටල් බොබින් දාලා ඔයා මහන්න පුරුදු වෙන්න. හරි. මේ මහන්න පුරුදේදී ඉස්සෙල්ලාම ගන්න මෙන්න මේ වගේ රෙදි කෑල්ලක්. දිග රෙදි කෑල්ලක් ගන්න. දිග රෙදි කෑල්ලක් අරගෙන ඔන්න අපි රෙදි කෑල්ල නවාගෙන රෙදි කෑල්ලේ හැඩයක් නැහැ. ඔයාට ඕනේ වේගයකින් ඕනේ විදිහකට මේක මහගෙන යන්න. කෙලින් ඉරිද ඒව මුකුත් බලන්න යන්න එපා. ඔයා නිකාම්ම මහගෙන යන්න. මේ විදිහට පුළුවන් තරම් වේගෙන් මහන්න. මේ විදිහට මහගෙන යන්න. මේක ආයෙ අනිත් පැත්තට හරව ගන්න. පුළුවන් තරම් වේගෙන් මහන්න. ඔය විදිහට දිගටම මහන්න. නූල ඇදට ගියාට කමක් නැහැ. මොනවත් ඒව ගැන හිතන්න එපා. ඔය විදිහට මහන්න. මේ විදිහට ඔයා පුළුවන් තරම් මහන්න. රෙදි කෑලි 10ක් 15ක් හරි කමක් නැහැ. එහෙම නැත්නම් මුළු දවස පුරාම හරි කමක් නැහැ. ඔයා මේ විදිහට එක උඩ එක මහගෙන යන්න. මේ නූල් පාර උඩ මුණත් කමන්නේ ආයෙ මහන්න.
මේ විදිහට මහලා ඔයා වේගය හදාගන්න කකුලෙන්. ඊට පස්සේ චුට්ටක් නතර කර මහන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ ඔයා බලන්න ඔයාට වේගය දැන් මේ මහලා නවත්තන්න. මේ විදිහට දැන් කල්පනාවෙන් මහන්න. ඔන්න මම දැන් නවත්තන්න හදන්නේ කියලා හිතලා නවත්තන්න. ඔන්න මම දැන් මහන්න හදන්නේ කියලා හිතලා මහන්න. ඔන්න ඔය විදිහට පුරුදු වෙන්න. මෙන්න මේ විදිහට නූල් ඇදට ගියාට කමක් නැහැ, එක උඩ එක ගියාට කමක් නැහැ. ඒවා මුකුත් හිතන්නේ නැතුව මේ වගේ ඒවා හොඳට මහලා පුරුදු වෙන්න. හරි. මේ විදිහට මහලා ඔයාට පොඩ්ඩක් පුරුදු වුණාට පස්සේ ඔන්න අපි ටිකක් දැන් පිළිවෙලකට මහන්නයි හදන්නේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් සකස් කරගන්න ඕනේ. මේ විදිහට කෙලින් ඉරි ටිකක් ගහගෙන අපි කෙලින් ඉරි ටික මහන්න පුරුදු වෙමු. එතකොට මේ මහන්න පුරුදු වෙද්දී ඔයා දැන් හොඳටම කකුලේ වේගය හදාගෙන ඔහේ මැස්මෝල් ටිකක් මහන්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් කෙලින් මැස්මක් මහන්න තමයි පුරුදු වෙන්නේ. හරි. මේ විදිහට ඔන්න අපි තියාගන්නවා අපේ රේඛාව දිගේ මහන්න හදන්නේ. මේ විදිහට තියාගෙන අපි මේක එක තැන මහන්න ඕන ඉස්සෙල්ලා. ආරම්භයේදී සහ අවසානයේදී හැම මැස්මක අපි එක තැන එක මහනවා. ඒකට අපි කියනවා ටැග් කරනවා කියලා. අපි ඒකත් දැන් කරන්න පුරුදු වෙමු. එතකොට ඒකත් පුරුදු වෙවීම යනවා. මේ විදිහට පටන් ගන්න. මේ පටන් අරගෙන මේ විදිහට මෙතනින් චුට්ටක් පහළට කරන්න ඕනේ. එතකොට එක තැන මැහෙනවා. දැන් ඔයාලට ඕනේ වේගෙන් මහගන්න. මහගෙන මේ අග මුල මෙහෙම ටැග් කරන්න. හරි. එතකොට ඒකත් පුරුදු වෙනවා. ඊළඟ රේඛාවටත් යන්න. මේ විදිහට ආරම්භයේදී ටැග් කරන්න, අවසානයේදී ටැග් කරන්න. අපිට පුළුවන් මේ වගේ මහගෙන යන්න. අපි ඊළඟ මේ විදිහට කොටු ටිකක් මහගමු. ආරම්භයේදී සහ අවසානයේදී ඔන්න අපි ටැග් කරලා ගමු. මේ තියෙන්නේ මේ කොටු ටික එකපාරක් නෙමෙයි මේ වගේ කොටස් කිහිපයක් මහන්න ඕනේ. කෙලින් අතට හරස් අතට දෙවිදිහටම මෙන්න මේ විදිහ ටිකකුත් මහගන්න ඕනේ. මේ වගේ වන ගොඩක් මහලා පුරුදු වෙන්න ඕනේ. හරි. ඔන්න ආරම්භයේදී ටැග් කරනවා. ඊට පස්සේ අපි මේ කොටුවේ මුල්ල ළඟට ඇවිල්ලා ඉදි කටුව යටට ගහලා තමයි හරවන්නේ. මේ විදිහට ඉදි කටුව යටට ගහලා මේ පැත්තට හරවනවා. හරවලා ආපහු මහගෙන ගිහිල්ලා මෙන්න මේ මුල්ලේදී ඉදි කටුව යටට ගහනවා. යටට ගහලා තමයි ආපහු හරවලා ගන්න. මේ හැම කොටුවකම මුල්ලක ඒ විදිහටම තමයි අපි මහන්නේ. මෙන්න මේ විදිහට මුල්ලට ඉදි කටුව ගැහුවා. මෙහෙම පුට් එක ඉස්සුවා හැරෙව්වා.
ටික මහ ගන්න. ඔන්න ඊට පස්සේ අපි මේ වගේ රවුමකුත් ඇඳගමු. මේ වගේ රවුමකුත් ඇඳගෙන මහන්න පටන් ගමු. මේ විදිහට මේක හිමින් මහන්න. මේක මැහුවට පස්සේ ඔයාගේ අත ගොඩාක් හුරු වෙනවා මහන්න. මේකෙන් ගොඩාක් වෙලාවට ඔයාගේ කකුලේ වේගය හැදෙනවා. මේක මහන්නෙම කකුලේ වේගය හැදෙන්න. මෙන්න මේ විදිහට මහ ගන්න පුළුවන්. මේක ගොඩ වතාවක් මහන්න. මේකෙන් කිහිපයක්ම මහලා පුරුදු වෙන්න. ඊට පස්සේ රෙදි කොටසක් අරගෙන දෙකට නවලා ඉස්සෙල්ලාම එක මැස්මක් මහ ගන්න. මේ නැම්මෙන් හරි ඔයාලට කැමති තැනකින් මහ ගන්න. මේ පුට් එකේ කෙළවරට තියලා මහන්න පටන් ගන්න. මේ පුට් කෙළවරට තියලා මහන්න පටන් ගන්න. ඊට පස්සේ මේ නූල් පාරට ආපහු මේ පුට් එක තියලා පුට් එකේ ප්‍රමාණයෙන් මහන්න පුරුදු වෙන්න. මේ විදිහට. මෙන්න මේ ටික ඔයා මහන්න පුරුදු වෙන්න. ඔයාලට හොඳටම ඇති මැෂින් එක නිකම්ම පුරුදු වෙනවා. මෙන්න මේ විදිහට ඔයා දිගටම මහන්න. ඔය ටික ඔයා හොඳට මහන්න, හොඳට පුරුදු වෙන්න. ඔයාට මැෂින් එක දන්නේම නැතුව නිකම්ම හුරු වෙලා තියෙනවා. හරි. මේකෙන් එක කොටසක් මැහුවයි කියලා මැෂින් එක පුරුදු වෙන්නේ නැහැ. අලුතෙන්ම මැෂින් එක භාවිතා කරන කට්ටිය ගොඩාක් පුරුදු වෙන්න ඕනේ. දවස් 3-4 පුරුදු වෙන්න ඕනේ. එක කොටසක් මැහුවයි කියලා ඔයාට සම්පූර්ණ මැෂින් එක පුරුදු වෙන්නේ නැහැ. හරි. අපි එහෙනම් ඊළඟ දවසේ ඊළඟ පාඩමත් එක්ක එකතු වෙමු. සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා.